ෆියස්ටා කාර් එකක් මේක ආවේ මේ ලෝ ඔයිල් ප්‍රෙෂර් වලට පොඩ්ඩක් මේකේ ලෝ ඔයිල් ප්‍රෙෂර් එකේ බෙල්ට් එක චේන්ජ් කරන්න කියලා ආවේ. කියන්නේ ඔයිල් පම්ප් එක කැරකෙන්නේ වෙට් බෙල්ට් එකකින්. ඉතින් බලමු මේ ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් ස්කෑන් ඩේටා බලන්න කියලා හිතුවා. ඔයගොල්ලන්ට පේන මේ ලොන්ච් OBD කනෙක්ටර් එක ගහලා තියෙන මේකේ. අපි මුලින්ම ඩයග්නෝස් කරලා බලමු මොකද්ද ඒ රෙකෝඩ් එකක් හරි තියෙනවද කියලා. ෆෝඩ් 2019 එකක් ෆෝඩ් එකක්. වින් නම්බරේ මෙතන තියෙන ඔයගොල්ලන්ට පේනවා. ඉග්නිස් ස්විච් එක ඔන්න එකේ තියෙන්න ඕනේ. මම මේ කෙලිම PCM එකට ගිහින් අපි බලමු මොන හරි රෙකෝඩ් එකක් තියෙනවා නැත්නම් ඔයිල් ප්‍රෙෂර් මේ එකට අදාළ ඩේටා මොනවද තියෙන්නේ කියලා බලමු. මේකේ PCM එක ඔයගොල්ලන්ට පේනවා. මුලින්ම බලමු රීඩ් මේ ෆෝල්ට් කෝඩ් එක මොනවද තියෙන්නේ කියලා. මම රීඩ් ෆෝල්ට් කෝඩ් වලට යනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ engine oil pressure sensor switch A circuit range performance කියලා ඇවිල්ලා තියෙනවා. engine oil pressure too low. මේකේ alternator belt එක ගලවලා තියෙන එකයි මේක. මේ engine oil මේ අපිට මේකේ පේනවා. ඒ කියන්නේ engine oil වල ඒ කියන්නේ කම්පියුටර් එක ඒ කියන්නේ low pressure code එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ක්ලියර් කරලා මම බලන්නම් මුලින්ම මේක ක්ලියර් වෙනවද කියලා. clear fault memory yes completed read fault code no DTC බැක් කරලා මම මුලින්ම අපි බලමු මේකේ ඔයිල් ප්‍රෙෂර් එකට අදාළ data මොනවද තියෙන්නේ කියලා. read data stream මම මේකෙන් ඔයිල් ප්‍රෙෂර් ඔයිල් එකට අදාළ අපිට ඔයිල් කියලා මේකෙන් තමයි මේ ඔයිල් ලයිෆ් ටයිම් රිමේනින් ඔයිල් ප්‍රෙෂර් එකට අදාළ data ටික පොඩ්ඩක් බලන්නයි හදන්නේ. ඔයාලට පේනවා මේකේ ඔයිල් ලයිෆ් රිමේනින් එක 73% තියෙනවා. එන්ජින් ඔයිල් මේකේ තමයි මේ ප්‍රෙෂර් කන්ට්‍රෝල් වෑල් එක. කියන්නේ එන්ජින් ඔයිල් එක ඒ කියන්නේ කම්පියුටරෙන් තමයි ඔයිල් ප්‍රෙෂර් එක කන්ට්‍රෝල් කරනවා. no error නෑ කියලා තමයි පෙන්නන්නේ. එන්ජින් ඔයිල් ප්‍රෙෂර් සෙන්සර් එක එන්ජින් අපිට බලන්න ඕන දැන් එන්ජින් ඔයිල් ප්‍රෙෂර් KP එක PSI එක මේක තමයි මෙන්න මේක බලන්න ඕනේ. මේක දැන් 0 පෙන්නන ස්ටාර්ට් කරාම මේක සාමාන්‍ය ප්‍රෙෂර් එක කොච්චරක් එනවද කියලා බලන්න. මම දැන් ස්ටාර්ට් කරනවා. දැන් එන්ජින් එක ස්ටාර්ට් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා මේකේ එන්ජින් ඔයිල් ප්‍රෙෂර් එක 0 තාම පෙන්නන්නේ KPA වලින්. මේ දැන් ඔයගොල්ලන්ට පේනවා. ඒ කියන්නේ ඇත්තටම ප්‍රෙෂර් එකක් ඇත්තෙම නැහැ. එන්ජින් එක ස්ටාර්ට් එකේ තියන්නත් බැරි තරම්ම ප්‍රෙෂර් එකක් නැහැ. එහෙනම් මම මේක එන්ජින් එක ඕෆ් කරනවා. මම අපි මේක ඉදිරියට මේ ඉස්සරහට යන් මේ බලන්න මොකද ලෙඩේ කියලා බලන්න ඕනේ. මේක අනිවාර්යෙන් මේ කියන්නේ ප්‍රෙෂර් කන්ට්‍රෝල් වෑල් එක මාරු කරලා බලන්න ඕනේ. ප්‍රෙෂර් කන්ට්‍රෝල් වෑල් එක මාරු කරලා බලලා ඊට පස්සේ තමයි අපිට ටයිමින් බෙල්ට් වලට යන්න ඕනේ. මොකද මේකේ ටයිමින් බෙල්ට් එකේ ඇතුලේ ඔයිල් පම්ප් එක බලන්න ඕනේ. සම්ප් එක ගලවලා බලන්න ඕනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මම ඔයගොල්ලන්ට වීඩියෝ පුළුවන් තරම් දැන් දාන්න බලන්නම් ඉස්සරහට පොඩ්ඩක්. මේ උපරිමයෙන්ම දාන්න බලනවා ඉස්සරහට. ඔයගොල්ලෝ මාත් එක්ක රැඳිලා ඉන්නේ. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. අපි බලමු මේ කොහොමද මේ කියන්නේ මේක මොකද්ද ලෙඩේ කියලා මම ඔයගොල්ලන්ට කියන්නම්.